හයි හැමෝටම ඔන්න අද පොසොන් දවස. ඉතින් අපි හැමෝටම අද විශේෂ දවස්. අද ටිකක් උදේ වෙනකන් නිදාගෙන දැන් නැගිට ගමන් අසයින්මන්ට් එක තිබ්බා. ඒකේ වැඩ පටන් ගත්තා. ඒ වගේම දවසට යාළුවොත් එක්ක ටිකක් එළියට යන්න ඕනේ. අම්මගේ බයික් එකක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉල්ලගෙන අද පොඩි වටයක් දාලා එන්න පුළුවන්. යාළුවොත් එක්ක කතා කළා. එයාලත් එනවා කිව්වා. ඉතින් හවසට යමු පොඩි වටයක් දාන්න. අසයින්මන්ට් එක පටන් ගත්තට පොඩ්ඩක් විතර කියවලා කර්ටන් එක පොඩ්ඩක් හදාගත්තා. අපි දැන් ඒක එහෙම තියලා අපි යමු දැන්. මේ ඉන්නේ අපේ උදීප. ඒ වගේ මේ ඉන්නේ ඩොමින්. ඉතින් මේ දෙන්න තමයි ඉස්සෙල්ලාම අපි මේ දෙන්නත් එක්ක අපේ පොසොන් ගමන පටන් ගමු. මේ කුඩු අපේ ගෙවල් ගාව හන්දියම තිබ්බේ. අපි ඉස්සෙල්ලා මෙතන තමයි ආවේ. ඉතින් මේ කුඩුවත් මාරම ලස්සනයි. ඉතින් බලන්නකෝ ඒ කොහොමද කියලා. ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. මේ පාර මීගොඩ තිබ්බා පොසොන් කලාපයක්. ඉතින් අපි දැන් ඔය යන්නේ මීගොඩ පොසොන් කලාපේ පැත්තට. ඉතින් මෙහෙම තමයි ඒක තිබ්බේ. ඊට පස්සේ යාළුවෙක් බයිකේ තෙලුත් නැහැ කිව්වා. අපි තෙල් ටිකකුත් ගහගෙන අපි යනවා යාළුවෙක්ගේ ගෙදර දන්සලක් තියෙනවා. බත් දන්සලක් තියෙන අපේ මනුෂ්‍යගේ ගෙදර. අපි හෙට ගිහිල්ලා දන්සලට යමු. මේ තියෙන්නේ මේකට හදලා තිබ්බ තොරණ. අපිට ඉස්සෙල්ලාම වුණා පාන් දන්සලක්. බත් දන්සල කලින් පාන් දන්සලක් හම්බුණා. ඒක පාන් කෑල්ලකුත් කෑවා. ඉතින් හරි ඊට පස්සේ මනුෂ්‍ය ගෙදර එයාලා ගෙදර තමයි බත් දන්සල තියෙන්නේ. අපි ගිහින් බලමු. යාවක බම ඉස්සෙල්ලාම දන්සලට ගිහිල්ලා කෑම ටික බෙදා ගත්තා. මේ ඉන්නේ මනුෂ්‍ය. මෙයාලා ගෙදර තමයි මේ දන්සල දෙන්නේ. එයාත් තියෙන අපිට කරි බෙදන්න. අපි හිටලා පොඩි කතාවක් දාගෙන ඉඳලා ඊට පස්සේ අපි පිටත් වුණා පහන් කූඩු බලන්න. මේ ළඟම එකක් තියෙනවා කියලා මනුෂ්‍ය කිව්වා. ඉතින් අපි යමු දැන් පහන් කූඩු බලන්න. මේ ඉන්නේ සජීත් අපේ සජ්ජා. අන්තිමට තමයි ආවේ මෙයා. හැබැයි මෙයාට කන්න හම්බුන්නේ නැහැ. මෙයා එද්දි අපි කාලේ ඉවරයි. ඉතින් දැන් මෙයාත් ඇදගෙන ඊළඟ කූඩු ටික බලන්න යනවා. ඊළඟට අපි ආව පෞද්ගලික පන්සලට. ඒ ටිකක් පොලිම වැඩි. ඊට පස්සේ ඒකට පස්සෙම කියලා ඊට ඉස්සරහ තිබ්බ කූඩුවක් බලන්න ගියා. ඒක නෑ කියන්න ඕනේ නැහැ. ඔයාලම බලන්න ඒක මොන වගේද කියලා ඇත්තටම. මේ කියන්නේ කූඩුව තියෙන තැන අපි පොලිමේ ඉඳලා කූඩුව බලන්න ගියා. ඒක නම් හිතා ගන්නවත් බෑ. යමුක බලන්න ඉතින්. ඔයාලටම පේනවානේ මේක මාරම ලොකු කූඩුවක්. ඒ වගේ මේක ලයිටින් පැත්තත් මාරම ලස්සනට තිබ්බා. මේක දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් මේක ලස්සනයි. කියවන්න ඕනේ නැහැ. ඔයාලා ඉතින් ඒක ලස්සන බලන්නකෝ දැන්. මේ විදිහට තමයි ඒක ලයිටින් සිස්ටම් එක තිබ්බේ. අපේ මනුෂ්‍ය රෝණ කිව්වා කූඩුව ගැන අදහසක් ලියන්න. ඉතින් ඒකත් ලිව්වා. ඊට පස්සේ අපි එතනින් ආවා තවත් මේ වගේම ලොකු කූඩුවක් බලන්න යන්න. තව තොරණකුත් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ ටික බලන්න අපි මෙතනින් පිටත් වුණා.
ඊට පස්සේ අපේ ගෙලිමාව මීපෙ තිබ්බා ලොකු තොරණක්. මේ තොරණ බලලා අපි යනවා ඊළඟට තවත් ලොකු කූඩුවක් බලන්න. මම හැදුවේ සම්පූර්ණ හා මොකද හැදුවේ අදහසක් දක්වන්න කියන්නේ මේ මට වඩා ඉතින් මෙතන ඉන්න සෙට් එකක් ඉන්නවා හරි ඒ සෙට්ටියගේ මාන්තිය තමයි ඉන්නේ හරි දවස් කීයක් හදුවා දවස් 45ක් වගේ දවස් 45ක් ඉතින් හරියට මේක පටන් ගත්තේ අප්‍රේල් 27 ඉලේ වරක් ගහමු නේ ඒක හරියට ඒ කිව්වේ අපි ඊළඟට බලන කූඩුව ගැන පොඩි අදහසක්. එයාලා තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. එයයි තව ලොකු ටීපකුත් එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. අපි ගිහින් බලමු එකත් මොන වගේ තියවිද කියලා. මේක ඇතුළට ආවට පස්සේ එක හිතාගන්න බැයි වයිබ් එක. ඒ කලර්ස් ඒ කැටයන් මාරම ලස්සන. ඇත්තටම එයාලා කිව්වා වගේ දවස් 45ක් එයාලා මහන්සි වෙලා තියෙනවා මේ කූඩුව හදන්න. හරි දැන් මම කියන්නේ නැතුව දැන් ඔයාලත් බලන්නකෝ මේ කූඩුව. කලින් කූඩුව වගේම මේකත් මාරම ලස්සන වැඩක්. මාරම ලස්සනයි. බලන් කොච්චර බලන් හිටියත් එක එපා වෙන්නේ නැහැ. ඔව් මෙහෙම තමයි ඉතින් අද අපි කූඩු බැලුවේ. හරි ඊට පස්සේ අපි ආයෙ එන්න පිටත් වුණා. දැන් හැමෝම අපි පාදුක්කට ගිහිල්ලා පාදුක්කෙන් හැමෝම ගෙවල් වලට යනවා. ඉතින් අපි පාදුක්කට එද්දී ගත්ත ක්ලිප් කීපයක්. හරි දැන් අන්තිමට අපි පාදුක්කට ඇවිල්ලා ගෙවල් වලට එන්න පිටත් වුණා. ඉතින් අද දවස් අපි මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් ඔයත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒතර වීඩියෝ එකක් ඔයාට දැම්ම ගමන් නොටිෆිකේෂන් එක ගන්න පුළුවන්. thank you හැමෝටම ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.